වසර බිලියන ගණනක් තිස්සේ තාරකා අතර අඳුරේ සැරිසැරූ අමුතු වස්තුවක්. ඒ 3i ඇට්ලස් වල්ගාතරුව. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නීති නොතකමින් අන්තස්ථාරීය අමුත්තා. මේ වෙනකොට ඒක සූර්යාට සමීපතම ගමන අවසන් කරලා අපේ පද්ධතියෙන් සදහටම පිටව යන ගමන් තියෙන්නේ. ඒත් දැන් ලැබෙන නවතම දත්ත විද්‍යාඥයන්ගේ මොළ මුළුමනින්ම අවුල් කරලා තියෙන්නේ. ඇට්ලස් ගුරුත්වාකර්ෂණ නීති කඩමින් සූර්යාගෙන් ඉවතට තල්ලු වෙමිනුයි තියෙන්නේ. 3i ඇට්ලස් එකට ගුරුත්වාකර්ෂණයෙන් පැහැදිලි කළ නොහැකි ත්වරණයක් ලැබිලායි තියෙන්නේ. ඒක දැන් එහි ගණනය කළ කක්ෂයට වඩා වැඩි වේගයකින් තමයි ගමන් කරන්නේ. සූර්යා ළඟට එන්න කලින් මේකේ වේගය පැයට කිලෝමීටර් 2,90,000ක්. ඒත් දැන් මේකේ වේගය 2,45,000ක් වෙනකන් වැඩි වෙලා. සම්මත පැහැදිලි කිරීම තමයි රොකට් ආචරණය. ඒ කියන්නේ මේකේ තියෙන අධික කාබන් ඩයොක්සයිඩ් සහිත අයිස් එකපාරටම සූර්යාගේ උණුසුම නිසා ගෑස් වගේ වාෂ්ප වීම. ඒ ජෙට් ප්‍රවාහයන් නිසා මේක සූර්යාගෙන් ඉවතට තල්ලු වෙනවා කියන එක. ඒත් මේ වගේ ත්වරණයක් ඇති වෙන්න නම් ඇට්ලස් එකේ තියෙන මුළු ස්කන්ධයෙන් 10%කටත් වඩා වාෂ්පශීලී ද්‍රව්‍ය ලෙස අභ්‍යවකාශයට මුදා හරින්න ඕනේ. මේක වල්ගාතරුව දැවැන්ත ඛණ්ඩනයක් හෝ අසාමාන්‍ය වියෝජනය වීමක් සිදුවන බවට ප්‍රබල සාක්ෂියක්. ඒත් මේක අභිරහස් වස්තුවක් වෙන්නේ මෙතනදී. දැවැන්ත ස්කන්ධයක් පිට වෙනවා නම් වල්ගාතරුව වටා විශාල ගෑස් වලාකුළක් එම නැත්තම් කෝම එකක් තියෙන්න ඕනේ. ඒත් අලුත්ම ඡායාරූපවල පැහැදිලි වලිගයක් හෝ විශාල වලාකුළක් පෙනෙන්නට නැහැ. මේ අසමතුලිතතාවය නිසා හාවර්ඩ් විද්‍යාඥ අවී ලෝබ් නැවත බරපතල ප්‍රශ්නයක් මතු කරනවා. ගෑස් පිටවීමක් නැතිව ත්වරණයක් වෙන්නේ කොහොමද? ලෝබ්ගේ මතය වෙන්නේ මේ ත්වරණය අයිස් වාෂ්ප වීමක් නෙවෙයි. යම් ආකාරයක තාක්ෂණික ක්‍රියාවලියක් විය හැකි බවයි. ඒ කියන්නේ අන්තස්ථාරීය අභ්‍යවකාශය හරහා ගමන් කරන පිටසක්වල යානයක හරි ප්‍රොබ් එකක හරි රොකට් එන්ජිමක් නිසා වෙන්න පුළුවන් කියලා. ඒක විතරක් නෙමෙයි. මේ වගේ අදහසක් මතුවෙන්න ඇට්ලස් එකේ නිකල් වාෂ්පවල අධික අනුපාතය සාමාන්‍ය ස්වභාවික ගල් වලට වඩා කාර්මික මිශ්‍ර ලෝහයකට, ඒ කියන්නේ කවුරු හරි නිර්මාණය කර ලෝහයකට සමාන වෙන්න පුළුවන් කියන එකත් එක හේතුවක්. ඇත්ත මොකද්ද කියලා දැනගන්න අපට තියෙන්නේ බොහොම පොඩි කාලයයි. 3i ඇට්ලස් දැන් දැඩි ලෙස වියෝජනය වෙමින් තියෙන්න ඕනේ. ඉදිරි සති කිහිපය තුළදී දුරේක්ෂවලට ඇට්ලස් වටා ඇති දැවැන්ත ගෑස් වලාකුළ නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණොත් ඒක ස්වභාවික වල්ගාතරුවක් බව තහවුරු වේවි. ඒත් එහෙම වලාකුළක් නැති වුණොත් මේ අන්තස්ථාරීය අමුත්තා ඇත්තටම විශ්වයේ විශාලතම අභිරහසක් ඉතිරි කරලා සදහටම නික්ම යාවි. ඔයාලා හිතන්නේ මේක ස්වභාවික වල්ගාතරුවක්ද නැත්නම් වෙනත් දෙයක්? පහලින් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.